ප්‍රථමයෙන්ම මම සියලුම දෙනාට විග්‍රයාගී කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ යක්ඛ භාෂාවෙන් විග්‍රයාගී කියන්නේ ආයු බොහෝ වේවා කියන තේරුමයි. ඊට පස්සේ මම කොහොමද මේ විඥාණය අවබෝධ කරගත්තේ කියලා කාරණා ටිකක් තේරුම් කර දෙන්න උත්සාහ කරනවා. පළමුවෙන්ම කුඩා දරුවෙක් උපදින මොහොතේදී ඔහුට හෝ ඇයට ඒ කුඩා දරුවාට තියෙන්නේ ප්‍රභාස්වර චිත්තයක්. මේ ප්‍රභාස්වර චිත්තය ක්‍රමක්‍රමයෙන්ම වැඩෙනකොට මේ දරුවා වැඩෙනකොට මේ ප්‍රභාස්වර චිත්තේම මනෝ මනසං හදයන් පණ්ඩරං මනේන්ද්‍රයන් මනායතනං විඤ්ඤාණං විඤ්ඤාණස්කන්ධෝ කියන தත්වෙට මේ ප්‍රභාස්වර චිත්තයම වේගෙන් ඒ අවස්ථාවලට ගමන් කරනවා. මෙන්න මෙතෙන්දී සිත කහට ගැන්වෙනවා, කිලුටු වෙනවා. සිතක ක්‍රියාන්විත චලන ද්‍රව්‍ය කොටස්වල ක්‍රියාන්විත චලන, ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි, මේ සතර මහා භූත වලට වඩා 17 ගුණයකින් වැඩි. ඒ කියන්නේ තප්පරයකදී බිලියන 3ක වේගයක්. සාමාන්‍යයෙන් මේ විදිහට ගණන් බලා තිනවා. ඒ කියන්නේ 3.12ක්. මේ අධික විදුලි ධාරාව නැත්නම් ආලෝකය වේගයට වඩා වැඩි වේගයකදී මෙම සිත යම්කිසි අරමුණක් සිතට ගත්තට පස්සේ උත්පාද තිති භංග කියන අවස්ථා තුනටම මේ සිත පැමිණෙනවා. ඉහත සඳහන් ආකාරයට වෙනස් වෙමින් තමයි භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ මනෝ මනසං හදයන් පණ්ඩරං මනේන්ද්‍රයන් මනායතනං විඤ්ඤාණං විඤ්ඤාණස්කන්ධෝ. මෙන්න මේ හැම කොටසකටම සිත පැමිණෙන විට උත්පාද ඒ සිතවිල්ල උපදිනවා, තිති අවස්ථාවක් පවතිනවා, ඊට පස්සේ ඒ සිතවිල්ල නැති වෙලා යනවා. මේ අවස්ථා තුනට තමයි උත්පාද තිති භංග කියලා කියන්නේ. මේ උපදින තරංග පවතින ආකාරයට උපදින මොහොතේදී පවතින ආකාරයට තරංග 12ක් පවතිනවා. ඊට පස්සේ භංග අවසාන තරංග දෙකක් එකතු වෙලා තමයි මේ සිතට ඇතුළේ එන සිතවිල්ල විනාශ වෙලා යන්නේ. මෙතෙන්දී සිතෙහි ඇතුළු දෙසට දීප්තිමත් කිරණ විහිදුවන ආලෝක ධාරාවන් 39ක් වර්ධනය වෙනවා. ඒ වගේම මේ සිතේ ඇතුළට විහිදෙන ඊතා දීප්තිමත් ආලෝක ධාරා 39න් 14ක්ම අකුසල ධාරාවන්. මේ අකුසල ධාරාවන් 14න් ඉතිරි ධාරා 25 කුසල ධාරාව කියලා අපි හඳුන්වනවා. මේ 25ත් සාධාරණ මානසික සාධක 19කුත් වැලකීමේ සාධක 3ක්ද මෛත්‍රී සාගත සාධක 2ක්ද දීප්තිමත් සාධක 1ක්ද ඇතුළුව මේ දීප්තිමත් ආලෝක ධාරා ටික සිතේ ඇතුළට වේගයෙන් ගමන් කරනවා. ඉතිරි අකුසල ධාරාවල් 14 මේ 39න් එකින් එකට වෙනස් වෙමින් ආවේගයන් හා හැඟීම් නිර්මාණය වෙනවා. මේ 39න්ම කරන්නේත් ආවේගයන් හැඟීම් නිර්මාණය කරන එක. හැබැයි මේ අකුසල ධාරාවන් 14න් මේ ආවේග සහ හැඟීම් නිර්මාණය වෙලා මේවා නැවත පරාවර්තනය වෙනවා
විශ්වයට. ඒ වගේම යහපත් සාධාරණ මානසික වැලකීමේ දීප්තිමත් සාධක 25ත් නැවත විශ්වයට සුදු චිත්ත කිරණ වගේ පතිත වෙනවා. අපේ විශ්වයට පතිත කරනවා. ඒ වගේම සිත සදාකාලිකයි. විශ්වය පැවතුනත් නැතත් මේ සිත සදාකාලිකයි. ඒ වගේම මම ඉහතින් සඳහන් කර ද්‍රව්‍ය කොටස්ද සදාකාලිකයි. ඒ කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මෙන්න මේ ධාතු කොටස්ද සදාකාලිකයි. පූර්ණ නිවීම, ඒ කියන්නේ නිබ්බාණය කියන්නේ ද්‍රව්‍ය කොටස් වලින් සිත මිදී නිදහස් වීමට. මෙහිදී වෙන්නේ හේතුව හා ඵලය ගැලවිලා යනවා. හේතුව හා ඵලය එකට බැඳිලා තියෙන දේ ගැලවෙනවා, බිඳෙනවා. එවිට ආලෝක වේගයට වඩා වේගෙන් සිත ගමන් කරලා විශ්වයේ විසිරීම යනවා. එම නිසා මේ ගැන මනා අවබෝධ කරගත යුතු වෙනවා. දැන් මම නැවතත් තේරුම් කර දෙන්න උත්සාහ කරනවා ප්‍රභාසර චිත්තය කොහොමද කිලිටි ගැන්වෙන්නේ කියලා. ඇහැට පෙනෙන රූප බව දැන, කනට ඇසෙන ශබ්ද එලෙසින, අරමුණෙහි විවිධත්වයම දැන, ගන්ට පමණයි සිතක් යෙදවෙන. ඒ කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ඒක අරමුණින් විවිධත්වයෙන් ඇතුළට ගන්නකොට තමා මේ සිත උවමනා වෙන්නේ, ක්‍රියා කරන්නේ. ඊගාවට උපකෙලෙස් බාහිරෙන් පැමිණෙන, වෙතින් තවමත් කිලිටි නොවුන, තව දුරට සිත ගමන් නොකරන එවන් තැන චිත්තය මනෝවන. මෙන්න උපකෙලෙස්. ඒ කියන්නේ අප කැප වෙලා වේදනාවට පත් වෙන්න තියෙන කෙලෙස් බාහිරෙන් හදවත තුළට පැමිණෙනවා. එතකොට ඒ මොහොතේදී සිත ගමන් කරන්නේ ඒ ටිකේ උත්පාද තිති භංග කියන කොටසේ තියෙනවා. එතකොට මේ චිත්තයම මනෝ කියන තැනට පත් වෙනවා. ඊට පස්සේ අපි බලමු එන්නා වූ අරමුණය දැනගෙන ආශ්වාදයට සුදුසුවයි යයි දැන මැනගන්න අවධානය යොමුවන එවන් තැන චිත්තය මනෝවන. දැන් පිටතින් එන අරමුණු හිත ගන්නවා. ඊට පස්සේ ඒක ආශ්වාදයකට පෙරලෙනවා. පෙරලා මේ සිතවිල්ල සුදුසුවයි කියලා මැනගන්නවා, මනිනවා. මේ විදිහට කියලා සිත මැනගන්නවා තනියෙන්. ඒ කරලා ඒකට අවධානයකුත් යොමු කරගන්නවා. අන්න ඒ මොහොතේ චිත්තය මනෝ කියන තැනට එනවා. ඒ කියන්නේ දිගටම මනෝ තත්ත්වයේ ඉන්නේ ඔන්න ඔය අවස්ථාවට පැමුණාම. අපි බලමු තව ඉස්සරහට සිත කොහොමද ගමන් කරන්නේ කියලා. රසක් පහසක් හඬ ආදීන මැනගන්න යෙදුනා වූ අරමුණ එවන් චිත්තය මනෝවන. ඒ කියන්නේ බාහිරින් රස, පහස, හඬ මේ දේවලුත් අරගන්නවා. ඊට පස්සේ මැනගන්නවා මේ ටික ඔක්කොම එකතු කරගෙන, රසයි, පහසයි, හඬයි එකතු කරගෙන ලස්සන රූපයක් හිත ඇතුලේ හදාගෙන මැනගන්නවා. ඒක මැනගන්නවා හිත ඇතුලේ. මැනගත්තට පස්සේ එතකොටත් මේ සිත කාට ගැන්වෙලා මනෝභාවයටම යනවා. ඊගවට බලමු එතනින් සිත කොහොමද එහා පැත්තට පැනගන්නේ කියලා. කාම රාග, රූප රාග අරගන්නවා. එහෙම කාම රාග, රූප රාග හිතට ගන්න බැයි නම් අරූප ලක්ෂණෙහි හිත නවතිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාම රූප ගන්න බැයි නම් අරූප ගරගෙන හද බැඳිලා එකතු වෙනවා. හාද වූ තැන. ඒ කියන්නේ කාම රාගෙන, රූප රාගෙන නොමැතිනම් අරූපෙහි බැඳගෙන හද බැඳී ගොස් හාද වූ තැන මනසං හදයම් බවට පත් වෙනවා. ඒ කියන්නේ
මානසං වෙනවා. ඒ කියන්නේ මනස මැනලා සං එකතු කරගන්නවා. රාග දේශ මොහ එකතු කරගත්තට පස්සේ හදයන් බවට අන්න ඒ සිතම පත් වෙනවා. හදයන් කියන්නේ හදයන් බවට හිතපත් වුණාම හදවට දැඩි වේදනාවක් දැනෙනවා. උස්ම ගන්න අමාරුයි. හූලන තත්ත්වයට එනවා. පපුව ආශ්‍රිතව වේදනාවක් දැනෙනවා. ගිනි ගන්නවා වගේ දැනෙනවා. මෙන්න මෙතෙන්ට තමයි කියන්නේ මානසං හදයන් කියලා. අපි බලමු තව ඉස්සරහට මේ සිත කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. හද බැඳුණු අරමුණට නතු වෙන බැඳීමට පන්නරය ලැබගෙන පණ පෙවි තව තවත් දැඩි වෙන මෙවැනි තැන පණ්ඩරම් නම් වෙන. දැන් අර ගත්ත අරමුණ හදත් එක හොඳට බැඳෙනවා. බැඳිලා පන්නරයක් ලබා ගන්නවා. පන්නරයක් ලබාගෙන පනත් පවා ගන්නවා ඒ අරමුණට. ඊට පස්සේ හදවත දැඩි වෙනවා. මෙන්න මේ මොහොතේදී සිත පණ්ඩරම් කියන තැනට, ඒ කියන්නේ පණ නැති ස්වභාවයටම පත් වෙනවා. කිසි දෙයක් බාහිර ක්‍රියාකාරකම් කරන්න බැරි ශක්තියක් නැතිව වගේ හිතපත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හිතම ඉෂ්ට ප්‍රිය හෝ ගැටෙන අටියන අරමුණට ගැලපෙන පරිද්දෙන් ඉන්ද්‍රියන් හට ආයතන වන මනායතනන් බවට පත් වෙන. ඊට පස්සේ මැනගත්ත අරමුණ අග්‍ර වෙන චිත්තෙහි සුව අමතකව යන තව දුරට සිත කාට ගැන්වෙන මනේන්ද්‍රය යන තැනට පත් වෙනවා මේ සිතම. ඊට පස්සේ අපේක්ෂා සහගත විලසින් ඥානයේ ඇති විකෘතියකින් මානසික තත්වය හැදී එන. බලන්න කොහොමද මේ සිත අන්තිමට මානසික තත්වයට ගෙනෙන්නේ කියලා. මොකද අපේක්ෂා භංග වෙනවා. එතකොට මනසේ විකෘතිතාවයක් ඇති වෙනවා. මනස ආයතනයක් බවට පත් වෙනවා. මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියනුත් ආයතනයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විඥානය කියන හටගන්නේ මෙන්න මෙහෙමයි සිත. ඊට පස්සේ ඇසෙන් රූපය බලන අටියන, කනෙන් හඬ ආදී වූ විලසින ආශ්වාදයට අරමුණෙහි අදින මානසික තත්ත්වය සකස් වුණ. මෙන්න මෙතකොට රෝගී වෙනවා සිත. ශරීරයත් රෝගී, සිතත් රෝගී, මොළයටත් ඒක දරා ගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අතීතය යලි මතක් කරගෙන වර්තමානයේ ඇලී ගැලී උන අනාගතයට අපේක්ෂාගෙන එන විඥානස්කන්ධයෝ ඉපදුන. මෙතනින් පස්සේ මේ විඥානයේ ස්කන්ධ ගොඩක් බවට, ගොඩක් විවිධ විසම වූ විඳවන්නා වූ දැනුමක් ඥානයක් බවට පත් වෙනවා. ඒ මොහොතේදී වෙන්නේ ප්‍රභාස්වර චිත්තය අහෝසි වෙලා මේ විදියට සිත කහට ගැන්වෙලා විඥාන තත්ත්වයට උපදිනවා. මෙතෙන්දී සිත තනිකර කහට තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ ගැන හොඳින් අවබෝධ කරගන්න ඕනේ බව සියලුම සද්ධාවන්ත කුල දියණියන්, කුල පුත්‍රයන් අවබෝධ කරගනිත්වා කියලා මම තේරුම් කර දෙන්න උත්සාහ කරා. සම්මා සම්බුදු සරණයි.